අධිරාජ්‍යවාදයේ වැඩේ තමයි පළවෙනි දේ මේ රටේ සමාජවාදී පක්ෂය අධිරාජ්‍යවාදී පක්ෂයක් කරගන්න එක. උන්ට යටත් කරගන්න එක. ඒක කරලා තියෙනවා දැන්. ජනතාව විමුක්ත වෙන විදිහට මම මේ පටු බලන්නේ පටු විදිහට. ඒක දැන් පටු වෙලා තාලිබාන් ව්‍යාපාරයක් වෙලා තියෙනවා. තාලිබාන් ආයේ දෙකක් නෑ මොකද එහෙට මෙහෙට යන්න බෑ. ටිලින් සිල්වා, අනුර කුමාර, ලාල්කාන්ත ඉතින් මම පක්ෂ පූජ්‍ය නැත්තේ පුද්ගලයන්ට දාගත්තාම පුද්ගලයන්ගේ වැරදි පේන්නේ නැහැ. දූෂණ විරෝධී කමිටුව බෙරිහන් දෙනවනේ අනුර කුමාර. කඩාපනින හමුදා ඕනේ හදිසි කඩාපනින හමුදාව. කවුද නායකයා? සම්බන්ධීකාරය කවුද? ජනතා විමුක්තියේ නායක අනුර කුමාර දිසානායක. බෙරිහන් දෙන මිනිස්සු රවට්ටන්න වංචාකාරයෙක්, තක්කඩියෙක්. අනිත් හැමෝට වඩා ලොකු තක්කඩියෙක්. ලැජ්ජ නැති තක්කඩියෝ. මේ රට රවට්ටන්න. ජනතාව විමුක්ති වෙනුනට ඔය හතර දෙනාට රවට්ටන්න දෙන්න බෑ. ජනතාව විමුක්ති වෙන සමාජිකයන් රවට්ටන්න එපා. රවට්ටන්න එපා. දැන් නවත්තනවා. සමාජිකයන්ගෙන් මං ඉල්ලා හිටින්නේ දැන් එලවන්න. മന്ത്രി අනුර කුමාර දිසානායක මහතා, ජේ.සී. වැලියමුණ මහතා දූෂණ විරෝධී කමිටුවේ ලේකම්. ඔන්න දෙන්න. හරිද? ඒ දෙන්න තෝරලා තියෙන පොලිස් නිලධාරීන් අනිත් සියලු දෙනා. අධ්‍යක්ෂ ආනන්ද විජේපාල, පොලිසියේ ඒඑස්පී ශානි අබේසේකර, ඒඑස්පී වැලිදදාස රාජපක්ෂ මහත්තයා ලක්ෂ 25ක් දුන්නයි කියලා. ඒකට අනුර කුමාර කොහෙවත් උත්තර දුන්නේ නැහැ. දුන්න උත්තරේ තමයි අපි ඕනේ කෙනෙක්ගේ සල්ලි ගන්නවා. මේ හතර දෙනාට විතරයි මම චෝදනා තියෙන්නේ. ජනතාව විමුක්තිය පූජනීයයි. ඒක පූජනීයයිමයි. මම මේ ඇත්ත කියන්නේ ඔක්කොම. මේ ඇත්ත තවත් අඩු කරලා මේ කියන්නේ. ඇත්ත අඩු කරලා කියන්නේ බොරු කියනව නෙමෙයි. කියන දේවල් ටික ඇත්ත. සමහර ඇත්ත සාහසිකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නේද මම මේ චන්දදායකට ස්තුතිවන්ත වෙනවා, ගරු කරනවා. ඒ අය කොච්චර අවංක මිනිසුන්ට ආදරේද කියලා. අපේ අමාත්‍යාංශ හතරට සල්ලි ඉල්ලුවොත් කොයි වෙලාවක හරි කවදාවත් නැහැ කිව්වේ නැහැ. මොකක්ද දන්නවද ප්‍රශ්නේ? විශ්වාස කරනවද කිව්වොත් මේ මිනිසුන්ට කරදර වෙලා තියෙනවා മന്ത്രിවරුන්ට. රැකියා පොලිමක් එනවා. ඉස්කෝලේට දාගන්න පොලිමක් එනවා. තව මොකක් හරි කියන්න පොලිමක් එනවා. තව මොකක් හරි කියන්න පොලිමක් එනවා. මේව ඉවසන්න බෑ. මේක දරා ගන්න බෑ. අයියෝ මොන කරදරයක්ද කියලා. ජනතාව කරදරයක්. මං කියන්නේ කෝටියක් එන්න එපයි පොලිමේ. ඒකට කැමති වෙන්න එපාය. රටේ මිනිස්සුන්ව අමාරුවේ දාලා තියෙන්නේ. ඇත්තට අමාරුවේ දාලා තියෙන්නේ. අමාරුවේ පිළිගන්න ඕනේ ඒක. ජනතාව විමුක්තියනේ මිනිස්සුන්ට ඡන්දයක් දුන්නට වැඩක් නැහැ. රට අමාරුවෙන් අදින වෙලාවේ මම නම් කියන්නේ මට කිව්වා මට කතා කරා හමුදා ප්‍රධානීන්. ඔගොල්ලෝ මේ වෙලාවේ දෙන්න ශක්තිය මේ වැඩේට. යුද්ධය යද්දී රටේ අපි ස්ට්‍රයික් කරා. අන්තිම අසාර්ථකයි. නවතම නිෂ්පාදනය රැවටීමේ. නවතම නිෂ්පාදනය අනුර කුමාරගේ සහ අර කල්ලියේ. ඒක බරපතලයි. මං දැන් ආයතන ඇතුලේ සටන් අත්හැරලා. ඇයි? ඉල්ලීම් ලැබිලා නායකයාට ජනතාව විමුක්තියට ඡන්දයක් දෙන්න එපා. මං කියන එක පැහැදිලිවම. ධම්මික පෙරේරා මගේ ගමට අල්ලපු ගමේ. ධම්මික පෙරේරා ගැන එයාගේ ව්‍යාපාර ගැන මොකක් හරි විවේචනයක් ලිව්වා මට මතකයි ඒක. ඒ විවේචනය ලියපු හැටියෙම පොල්ලෙන් ගැහුව නාගයාසේ විජිත හේරත් පත්‍රේ බාර ඉන්න කෙනා. විජිත හේරත් ගියා කතුරු හම්බෙන්න. කතුරු මාළඟ දැන්. ඕවම දැකලා. කතුරු හම්බෙන්න ගිහිල්ලා තර්ජනය කරා. ඊට පස්සේ එහෙම ලියන්නේ නැහැ යා ගැන. විවේචන ලියන්නේ නැහැ. එයා තමයි අපිට පත්‍රයට සල්ලි දෙන්නේ. හරි? හොඳයිනේ. දැන් ජනතාව විතරනේ ජනතාව නෙමෙයි එකතු කරන්නේ සල්ලි එකතු කරන්නේ. සමාජවාදී පක්ෂය, වාමාංශික පක්ෂය, විප්ලවවාදී පක්ෂය කනගාටුයි.